ඔන්න යාළුවනේ අද මං කියන්න යන්නේ මගේ ජීවිතේටම අමතක වෙන්නේ නැති මට පස්සේ හිතන්නත් බය හිතුණ දවසක් ගැන. මේක අහලා ඔයාටත් එක දෙයක් තේරෙයි. අපි ආදරය කරන කෙනෙක්ව තනියම යවන්න කලින් දෙපාරක් හිතන්න ඕන කියලා. මම කසුන් වයස 21යි. මගේ අක්කා නිෂාදි. එයාට වයස 24යි. අපි දෙන්න ඉදලා හිටලා ආච්චිලාගේ ගෙදර යනවා ආච්චි තනියම ඉන්න නිසා එයා බලන්න. ඉදා හවසත් අපි ගියේ රෑ ඉඳලා උදේ එන්නම් කියලා හිතාගෙන. ආච්චිලගේ ගෙදර ළඟ ඇලක් තියලවා. ගමේ අය නාන තැනත් ඒකම. එදා රෑ 8ට විතර අක්කට දාඩියයි කියලා නාන්න යන්න ලෑස්ති වුණා. අක්ක මටත් කතා කළා එන්න කියලා. ඒත් මට කම්මැලිකමට මං පස්සේ එන්නම්. ඔයා යන්න කියලා අක්කව තනියම යවුවා. අක්ක වත්ත පල්ලෙහාටම යනවා. ඇලට යන්න ඕන නිසා. අක්ක ගියාට පස්සේ මං ගෙදර ඇතුලේ ටිකක් ඉඳලා ඉද්දි එකපාරටම මට මතක් වුණා එතන පාර ළඟ කොල්ලෝ වගේක් බොන ගමම් හිටියා කියලා. ඒක අක්කට කියන්න මට අමතක වෙලා තිබුණා. ඒ මතකේ ආවම මගේ හිත ගැස්සිලා ගියා. මං එහෙමම නැගිටලා අඳුරෙම ඇලපෙට්ටට දුවලා ගියා. මං එතනට ළඟා වෙද්දිම මට තේරුණා වැඩේ නරකයි කියලා. මොකද අක්ක බය වෙලා අසරණ වෙලා කතා කරන්නත් බැරි විදිහට ඉන්නෝ වගේ. කොල්ලෝ ටිකක් වට වෙලා අසභ්‍ය විදිහට කතා කරලා තර්ජනය කරනවා වගේම අක්කව අසරණ කරලා තියනවා වගේ මට පෙනුණා. මට ඒ වෙලාවෙම තේරුණා මේක මගේ බලෙන් එකපාරට විසඳන්න පුරුණු දෙයක් නෙමෙයි කියලා. මොකද මම තනියම උන් ගොඩක් මගේ අත්පා වෙවුලන්න ගත්තා. හුස්ම ගන්න තමාරු වුණා. ඒත් මගේ අක්කා මම යාට මෙහෙම වෙන්න දෙන්න බෑනි. මං හංගිලා ඉඳගෙන ඉක්මනටම උදව් ගන්න හිතුවා. ඒ අතරේ අක්ක කොහොම හරි එතනින් බේරිලා ගෙදර පැත්තට දුවගෙන ආවා. ගෙදරට ආව ගමන්ම අක්ක මගේ අතට ඇවිත් නවතිලා හිටියා. එයාට කතා කරන්න වචන නැහැ. ඇස් දෙකේ කඳුළු, ශරීරෙම කම්පනය. මට ඒකේ දැක්කම හිතට දැනුනේ මම අක්කව තනියම යවපු එක තමයි මගේ වැරද්ද කියලා. එදා රෑ අක්කා බත් කෑව වගේ කරලා කෙලින්ම ඇඳට ගියා. මට නිින්ද ගියේ නෑ. මගේ ඔළුවේ ඇතුලේ එකම ප්‍රශ්නේ මං එදා අක්කා එක්ක ගියානම් කියලා. උදේ වෙද්දි අක්කා වෙනදා වගේ නෙමෙයි. හිනාවක් නෑ, කතා බහ නෑ. ඇස් දෙකේ තවමත් බය. මං අක්කා ළඟට ගිහින් අක්කේ මට සමා වෙන්න. මං එදා ඔයාව තනියම යවුවා. ඒත් මෙතනින් පස්සේ මං ඔයාව තනියම තියන්නේ නැහැ කියලා කිව්වා. අක්කා ටික වෙලාවක් නිහඬව හිටියා. පස්සේ මගේ අත අල්ලලා කසුන් ඔයා වැරදි නෑ. ඒත් මට එදා ලෝකෙම කඩා වැටුණා වගේ දැනුණා කියලා හෙමින් කිව්වා. ඒ වචන ටික මගේ හිතට ගොඩාක් වැදුනා. අපි ගෙදර ආවට පස්සේ අක්කා සති ගානක් නිහඬව හිටියා. ඒත් මන් එයා ළඟ හිටියා. කතා කරන්න ඕන නැත්තම් නිහඬවම හරි තනියම වෙන්න නොදී. ටික ටික අක්කා ආයෙත් සාමාන්‍ය වෙන්න පටන් ගත්තා. එදා ඉඳන් මට තේරුණා සහෝදරකම කියන්නේ එකට hina වෙන එක විතරක් නෙමෙයි, කඩා වැටෙන වෙලාවට එකට ඉන්න එක තමයි කියලා. අද මම මේ කතාව කියන්නේ කාටවත් බය කරන්න නෙමෙයි. හැපලිවාට එක දෙයක් කියන්න. ඔයා ආදරය කරන කෙනෙක්, යාළුවෙක්, නංගියෙක්, අක්කෙක් අනාරක්ෂිත තැනකට තනියම යන්න හදනවා නම් ඒක නවත්තන්න. මොකද සමහර තුවාල ලේන්නේ නැති වුණාට හිත ඇතුලේ ගොඩක් කල් රිදෙනවා. ඒ නිසාම මන් ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වගේ කතාවක් ආයෙත් කෙනෙක්ට වෙන්න එපා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න සහ channel එක subscribe කරලා support එකක් දෙන්න. මන් තව අලුත් කතා අරගෙන එන්නම්. ඔන්නේ යාළුවනේ part 1 එකෙන් පස්සේ මට ආපු කමෙන්ට් එකක් තමයි අක්කා දැන් කොහමද කියලා. ඒ නිසාම අද මම part 2 එක කියන්න යන්නේ. ඒ දවසෙන් පස්සේ අපේ ගෙදර හැමදේම වෙනස් වුණා. අක්කා නිෂාදි වෙනදා වගේ hina වෙන්නේ නැහැ. කාටවත් ළඟට යන්නේ නැහැ. පොඩි සද්දයක් ඇහුණත් ගැස්සෙනවා. රැට නිින්දත් හරියට යන්නේ නැහැ. මට එදා තේරුණා සමහර දේවල් කෙනෙක්ට වුණාම ඒක යාගේ ඇඟට වඩා හිතට වැඩිම රිදෙනවා කියලා. මං අක්කා ළඟට ගිහින් අක්කේ මං ඉන්නවා. ඔයාට තනියම දරා ගන්න ඕන නැහැ කියලා කිව්වත් යා මුලින්ම මගේ මූණ දිහා බලලා නිහඬව හිටියා. ඒ නිහඬතාවම මට තේරුණා එයාට ඕන උපදෙස් නෙමෙයි, එයාට ඕනේ ආරක්ෂාව. ඒ නිසා මං එක තීරණයක් ගත්තා. අක්කා කොහේ හරි යන්නේ නම් මං එක්කම යනවා. නැත්තම් මං විශ්වාස කරන කෙනෙක් එක්ක යවනවා. දවස් කිහිපයක් යද්දි අක්කා පොඩ්ඩ කතා කරන්න පටන් ගත්තා. කසුන් මට තාමත් බයයි කියලා එයා කිව්ව දවස මට මතකයි. මං ඒ වෙලාවේ අක්කගේ අත අල්ලලා බය වෙන්න එපා අක්කේ. මං ඉන්නවා කියලා කිව්වා. ඒ වචන ටික අහලා අක්කා හිමින්ම හුස්ම ගත්තා. හිතට ටිකක් හරි සැහැල්ලුවක් ආවා වගේ. පස්සේ දවසක මම අක්කා එක්ක ගෙදර ඉස්සරහ කඩේටත් ගියා. මුලින්ම එයාට එළියට යන්නවත් හිත නැහැ. ඒත් මං එයාට කියලා ගියා අක්කේ ඔයා වැරදි කෙනෙක් නෙවෙයි.
ඔයාට වෙච්ච දේ නිසා ඔයා ලැජ්ජා වෙන්න ඕනේ නෑ කියලා. ඒක අක්කට ලොකු ශක්තියක් වුණා. ටික ටික එයා ආයෙත් සාමාන්‍ය වෙන්න පටන් ගත්තා. ඒ අතරේ මං අක්කට එක දෙයක් කියලා දුන්නා. අක්කේ, ඔයාට මොන වෙලාවකවත් කෙනෙක් තර්ජනය කරලා, හරි බය කරලා හරි නවත්තන්න පුරුවන් කියලා හිතන්න එපා. අපි නිවැරදි පාරෙන් උදව් ගන්න ඕන කියලා. ඒ දවසෙන් පස්සේ අක්කටත් මටත් ජීවිතේ ලොකු පාඩමක් ලැබුණා. අපි හිතනවා සමහර තැන් අපේ ගම, අපේ පාර, අපේම තැන කියලා. ඒත් අනාරක්ෂිත වෙන්න පුරුවන් තැන් හැම තැනම තියෙනවා. ඒ නිසාම අද මන් ඔයාලට කියන්නේ ඔයාගේ අක්කා, නංගි, යාළුවා, හිතවතා කවුරු හරි රැට හරි තනියම හරි යන්න හදනව නම් ඒක අපිට වැඩක් නෑ කියලා අතෑරලා දාන්න එපා. පොඩි අවධානයක් දුන්නොත් ජීවිතයක් බේරෙන්න පුරුවා. අක්කාද වෙනද වගේම ලස්සනයි. ඒ දැන් යාට තියෙන්නේ ලස්සනටත් වඩා ශක්තියක්. මොකද එයා කඩා වැටුණත් ආයෙත් නැගිටලා ඉන්න ඉගෙන ගත්තා. ඔන්න යාළුවනි, අද තමයි මේ කතාවේ අවසාන කොටස. පාර්ට් 3 එක. පාර්ට් 1 එකෙන් පස්සේ අක්ක බය වෙලා කඩා වැටුණා. පාර්ට් 2 එකේදී මම අක්කව තනියම නොතියාගන්නේ එයාට ශක්තිය දුන්නා. ඒත් අද මම කියන්න යන්නේ අක්ක ආයෙත් hina වෙන්න පටන් ගත්ත දවස ගැන. දවස් ටිකක් යද්දී අක්කා නිෂාදිට තේරුණා ජීවිතේ එක නරක දවසක් නිසා සෑම දවසක්ම නරක වෙන්න ඕනේ නෑ කියලා. මුලින්ම එයාට එළියට යන්නත් බයයි. මිනිස්සු අතරට යන්නත් බයයි. ඒත් මං හැමදාම එයා ළඟ හිටියා. එදා දවසක උදේ අක්කමට කිව්වා කසුන් මට ආයෙත් වැඩකට යන්න හිතෙනවා කියලා. ඒ වචන ටික අහපු ගමන් මගේ හිතට ආවේ ලොකු සතුටක්. මොකද ඒ කියන්නේ එයා ආයෙත් ජීවිතයට නැගිටින්න තීරණය කරලා කියන එක. ඉතින් මම අක්කාව හොඳටම එන්කරේජ් කළා. අක්කේ ඔයාට පුරුවම්. ඔයා ශක්තිමත් කියලා. එදා ඉඳන් අක්කා පොඩ තමන්ගේ දවස හදාගන්න පටන් ගත්තා. උදේ ඉඳන් වැඩ ටික කරලා, පොඩි එක්සර්සයිස් එකක් කරලා, අම්මටත් උදව් කරලා, වෙනදට වඩා හොඳටම පොසිටිව් වෙන්න උත්සාහ කළා. ඉස්සර වගේ යාගේ ඇස් දෙකේ තිබ්බ බය ටික ටික අඩු වෙලා ඒ වෙනුවට අලුත් විශ්වාසයක් එනවා මට පේන්න ගත්තා. දවසක අපේ අම්මා අක්කා එක්ක කතා කරද්දී අක්කා හිමින්ම කිව්වා අම්මේ මට ආයෙත් සාමාන්‍ය වෙන්න ඕන කියලා. ඒ වෙලාවේ අම්මගේ ඇස් දෙකේ කඳුළු ආවත් අම්මා අක්කව බදාගෙන ඔයාට පුරුවන් දුවේ කියලා කිව්වා. ඒ මොහොත මට දැනුනේ අපේ ගෙදරට ආයෙත් ආලෝකයක් ආවා වගේ. ටික දවසකින් අක්කා ආයෙත් එළියට යන්න පටන් ගත්තා. කඩේට යනවා, පන්සලට යනවා, යාළුවෙක් එක්ක පොඩ්ඩක් කතා කරනවා. ඒ හැමදේම එයාට අලුත් ආරම්භයක් වුණා. ඒ අතරේ මම අක්කාට එක දෙයක් නිතරම මතක් කළා. අක්කේ, ඔයාට වුණ දේ ඔයාගේ වැරද්දක් නෙමෙයි. ඒත් ඒක නිසා ඔයාගේ අනාගතේ නවත්තන්න එපා කියලා. දවසක අක්කා මට hina වෙලා කිව්වා, "කසුන්, ඔයා නැති වුණා නම් මම මෙහෙම නැගිටින්නේ නෑ" කියලා. ඒක අහද්දි මට ඇත්තටම හිතට දැනුනේ සහෝදරකම කියන්නේ ලේ සම්බන්ධය විතරක් නෙමෙයි. එකිනෙකාට ජීවිතේ දෙන ශක්තියක් කියලා. ඉතින් ඔන්න එක දවසක් අක්කා අලුත් ගවුමක් ඇඳලා කොණ්ඩේ ලස්සනට බැඳලා මට කියනවා, "කසුන්, අපි පොඩ්ඩක් ටවුන් එකට යමුද" කියලා. මට ඒ වෙලාවේ දැනුණ සතුට කියලා ඉවර කරන්න බෑ. මොකද ඒක තමයි අක්කගේ අලුත් ජීවිතයේ පළවෙනි පියවර. අපි දෙන්න ටවුන් එකට ගියා. අක්කා අයිස්ක්‍රීම් එකක් ගත්තා. මටත් එකක් අරන් දුන්නා. ඒක කාලා hina වෙලා ඉන්නකොට මට හිතුණා ඔව් ජීවිතේට ආයෙත් සතුට එන්න පුරුවන් කියලා. අද අක්කා නිෂාදිට තිබ්බ බය, ලැජ්ජාව, හිතේ බර ඒවා අඩු වෙලා. ඒ වෙනුවට එයාට තියෙන අලුත් ආත්ම විශ්වාසයක්. මේ කතාවෙන් මං ඔයාලට දෙයක් කියන්නම්. කෙනෙක් කඩා වැටුනාම එයාට මොකද උනේ කියලා විනිශ්චය කරන්න එපා. ඒ වෙනුවට මං ඉන්නව කියලා අත දීලා බලන්න. මොකද ඒ අත තමයි කෙනෙක්ව ආයෙත් ජීවිතයට ගේන්නේ. ඉතින් යාළුවනේ මේ කතාව ඔයාගේ හිතට වැදුනා නම් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න සහ channel එක subscribe කරලා support එකක් දෙන්න. මම ඊළඟටත් ඔයාලට ජීවිතයට වැදගත් හිතට දැනෙන අලුත් කතාවක් අරගෙන එන්නම්.